පස්වන අද දිනය තුළ මේ වනතෙක් කොටස් පිළිතුපල ක්‍රියාකාරීත්වය කුමන ඇරිඳ සිදුවී යන්න ඔබේ අවධානයට යොමු කරන්නයි මේ සූදානම. මේ වන විට කොටස් පිළිතුපලේ ධනාත්මක වර්ධනයක් වාර්තා වේ. මේ වනතෙක් සමස්ත මිලදර්ශකයෙහි ක්‍රියාකාරීත්වය පිළිබඳව අවධානය යොමු කරන විට එය උදැසන පටන් උච්චාවචන සහිතව පවතින අතර මේ වන විට ධනාත්මක වර්ධනයක් පෙන්නුම් කරනු ලබනවා. මේ වන විට 100.1 ධනාත්මක වර්ධනයක් වාර්තා කරනු ලබන අතර ඒකක ලෙස ඒකක 23.6ක ඉහළ යාමකි. මේ වන විට සමස්ත මිලදර්ශකයෙහි ඒකකගේ සටහන් වනේ ඒකක 21,783.9ක් ලෙසයි. ඉමෙන්ම තෝරාගත් සමාගම් නියෝජනය කරන S&P SL20 මිලදර්ශකයෙහි ක්‍රියාකාරීත්වය පිළිබඳව අවධානය යොමු කරන විට එය උදැසන පටන් උච්චාවචන සහිතව ධනාත්මක වර්ධනයක් පෙන්නුම් කරනු ලබනවා. මේ වන විට 100.07ක ධනාත්මක වර්ධනයක් වාර්තා කරනු ලබන අතර එය ඒකක ලෙස ඒකක 4.5ක ඉහළ යාමකි. මේ වන විට S&P SL20 මිලදර්ශකයෙහි ඒකකගේ සටහන් වනුයේ ඒකක 6,036.23ක් ලෙසයි. එමෙන්ම මේ වනතෙක් සමස්ත වෙළඳපොළ පිරිවැටුම රුපියල් බිලියන 1.8 ලෙස වාර්තා වනවා. මේ වනතෙක් ප්‍රතිශතාත්මකව ඉහළ මිල වර්ධනයක් වාර්තා කළ කොටස් පිළිවෙලින් SME Finance Non-Voting, Siloam Hospitals Non-Voting, Convenient Foods Lanka, Town Lanka Hotels සහ කැලණිවැලි Plantations ලෙස වාර්තා වනවා. එමෙන්ම ප්‍රතිශතාත්මකව මිල ගණන් 15 කොටස් පිළිවෙලින් Industrial Asphalt Ceylon, Hella Apparel Holdings, Lake House Printers and Publishers, The Noor Ali Hotels Company සහ සතොස Motors ලෙස වාර්තා වනවා.